සමහර අය ඉන්නවනේ ගිහි ගෙදර වයසට කියලා අන්තිම උස්ම යනකම් ඉන්න. ඒ වගේ පැවැත්ම තුල දීර්ඝ කාලීනව නැහැ. සෝතාපන්න කෙනා සම්මාදිට්ඨිය අඳුනගත්තට ඒ සම්මාදිට්ඨිය බවට පත් වෙලා නැති නිසා මුලාව තාම එයා තුල තියෙනවා. කාමයන් පිළිබඳව ආස්වාදය එයා තුල පවතිනවා. හැබැයි වැඩි දවසක් පුදුජන කෙනාට වගේ දීර්ඝ කාලයක් නැතුව බොහොම කෙටි කාලයක එයාට තේරෙනවා මෙතන වැරදුනාය මේක මුලාවක් මේක හරයක් නැතියි කියලා තේරුනාම එයා එතන ගැලවෙනවා. ඒ නිසා දීර්ඝ කාලෙ ඉන්නවා එයාව අර මුලාව තුල ගන්නවන්න බෑ. ඔව් දැන් කම්පාස් වෙන්න ඕනේ කියලා අපි ඔක්කොම වැවකට ගියාම උපරිම නම් පැයක් පීනයි උපරිම පැය දෙකක් කම්පාස් වෙයි. කොහමද ගොඩට එන්නේ කොයි වෙලේ හරි එයා හිතනවනේ. කොහමද පැය දෙකෙන් තුනෙන් හරි ගොඩට එනවා. දැන් මාළුවා කවදාද ගොඩට එන්න හිතන්නේ නැහැ. ඇයි? මාළුවා ඒ වතුරෙම ඉපදිලා වතුරෙම ඉඳලා වතුරම අවබෝධ කරගත්ත නිසා ඒක වතුර ප්‍රශ්න නෙමෙයි. හැබැයි අපි ගොඩ හිඳලා වතුරට බැස්ස නිසා ඒක ටිකක් වෙනස්. ඒ නිසා අපි එතනින් ආපහු අපේ තැනට එන්න හදනවා. පැවිද්දේ සීසීවරයකින් අයින් වුණාම එයා ජීවිතයට ගියාම ඒ නාම රූප දිහා දැකලා ඒ දෘෂ්ටි දැකලා එයාට කලකිරීමක් නට ගන්න. ඒ නිසා එයා ඒ කලකිරීමෙන් ඒක නිදහස් වෙන්න ගන්නවා. ගියා අර නාම රූප වලින්ම බැටගාලා මුටි කාලා බැරි ගෑයිලා ඒකම අවබෝධ කරගෙන ඇදගෙයිච්ච නිසා එයාට පැවිදිකම අවශ්‍යතාවය නැහැ. එයි ඒකට ඇදගෙයිලා නේද අවබෝධය ඇවිල්ලා තියෙන්නේ නම් ඒ අවබෝධයත් එක්ක යන්න පුළුවන්. ඒකට ඇදගෙයිලා අවබෝධ වුණේ නැහැ. මෙයා කැලෑ වේදලා නාම රූප ප්‍රඥාවෙන් ගවේෂණය කළ අවබෝධ වෙච්ච නිසා අරකට ඇදගෙයින්න ටිකක් අමාරුයි. ඒ නිසා ගැටෙනවා. මේ මිනිස්සු හරියන්නේ මේ දුස්සීලියත් එක්ක මෙතන වත් කාලා හරියන්නේ නැහැ කියලා එයා නිතරම අරක ගැන කඩකිරෙනවා. එතකොට එයාට යන්න තමයි හිතෙන්නේ. ඉතින් නැවත සාසනයට එනවා. අරයා ඉන්නේ යා ඒ වලම බට කාලා කුටි කාලා ටෙම්පරාදු වෙලා තමයි අවබෝධ කළේ. එතකොට එයා තුළ ඇදගැසීමකුත් ඇති වෙලා. ඒකට නාම රූපත් කාලයත් එක්ක ඒ අවබෝධයත් එක්ක. ඒ නිසා ඒ ඇදගැසීම උපයෝග කරගෙන එයා එතන පදිංචිලා ඉන්නවා. හැබැයි හැමදේම අනිත්‍යයි බොරුයි කියලා දන්නවා. ඒවත් එක්ක ලොකු ගනුදෙනු කරන්නේත් නැහැ එයා. නමුත් ඒ ඔක්කොම නිවැරදිව දැකගෙන අනේ සිටුතුමා අන්තිම වෙනකන් පැවිද්ද ගත්තේ නෑ. ඒ අන්තිම වෙනකන් සෝතාපන්න වෙලා හිටියලු අර පුදුජන වැඩ එකක්වත් කළෙත් නෑලු. ඒ ඔක්කොම දැනගෙන හිටියලු. ඇයි එයා ඇදගැහිලා තමයි සෝතාපන්න වෙලා තියෙන්නේ. ඒක තමයි දෙන්නත් තියෙන වෙනස. ශ්‍රාවකයා ගැලෑව උදකලාව හැමදේම නිදාස් වෙලා ඉඳලා අවබෝධ වෙච්ච නිසා අර සංකීර්ණ පද්ධතියට ඔරොත්තු දෙන්නේ නෑ. අර කාමයට ආසාවට සිවුරෙන් ගියාට වැඩි දවසක් ඉන්නේ. එයාට ආයෙ එන්නමයි හිතෙන්නේ. ඇයි? මීට වඩා අරක සැපයි කියලා එයාට හිතෙනවා. ඇයි අවබෝධය ඇති වුණේ අතනනේ. ඒ නිසා ඒක ස්ථිර වගේ එයාට දැනෙනවා. ඒ නිසා ආපහු එනවා එතන. ඒක අවබෝධය වෙනසක් නෑ. නෑ. අවබෝධය වෙනසක් නෑ. දැන් හැම නාම රූපයකින්ම නිදාස් වෙච්ච තැනක ඉඳලා අවබෝධ කරගත්තාම එයාට ඒක සුන්දරයි කියලා දැනෙනවා. එයා බැරි වෙලාව පැවැත්මට ගියාම පැවැත්මින් අර තියෙන මේ පරිසරේ නෑනේ. ඒ අවබෝධය පාළ වෙන්නේ. හැබැයි ඊට වඩා ගැඹීර අවබෝධයක් එතන තියෙනවා. ඒ ඇලීමෙන්, ගැටීමෙන්, ද්වේෂයෙන්, ලෝභයෙන්, රාගයෙන් මිනිස්සු අඳින්න දන්නේ, ඉඳ ගන්න දන්නේ, කතා කරන්න දන්නේ, ඇවිදින්න දන්නේ. දැන් මේවත් එක්ක අකටු පාඩු තමයි මතුවෙනවනේ. එහෙනම් අතනට වඩා ඇදෙන්න තියෙන අවබෝධ වෙන්න තියෙන ප්‍රතිශතය වැඩි. නමුත් එයා හිතනවා මේවා කරදරයි, මේකෙන් මම පිළිහෙනවා, මේ නිසා මම දුස්සීල වෙනවා, මගේ සම්පූර්ණ ආර්ය පැවැත්ම විනාශ වෙනවා මේ කට්ටිය නිසා කියලා එයා ඒක වෙන කෝණකින් බලනවා. ඇයි රාහත් වෙලා නැන්නේ? එයාතර කෙලස් තියෙන නිසා ඒ කෙලස් වලින් යන බයක් හිතෙනවා. එයාගේ කෙලස් වලට එයා බයයි. ඒ නිසා පුළුවන් තරම් පැනලා දුවන්න තමයි බලන්නේ. ඒක උපයෝගී කරගෙන කමඨාන් කරගෙන ඒකෙන් ගොඩ යන්න උත්සාහ කරන්න. අර පත්තියම් වෙලා ඉන්න නිසා එයා දන්නවා ඒක ලස්සනට ඇඳලා කරන්නේ. දරුවෙක් ළඟ එල්ලෙනකොට ඔළුව අත ගාලා පුතා කැම කෑවල නැදා කැම ටිකක් කන්න පුතා කියලා ඉස්සර යවනවා. දරුවා දන්නේ ඒ බැඳීම යට නඩත්තු කරන්න බැරි නිසා පල්ලයට බැස්සේ කියලා. දරුවා එතන කැම කන්න කිව්වා තාත්තා කියලා. නමුත් එයා යවලා තින්නේ නඩත්තු උනාට වැඩක් නැහැ පුතේ. ලොකු වෙනකොට වාගේ කමෝයා මට පෙන්නනවා. එදාට මම උරු වෙන්න එපා. එන ගිහලා කැම කන්න කියලා තමයි කියන්නේ. ඒක ඇතුලේ තියෙන එක. නමුත් අර ශ්‍රාවකයාට එහෙම බෑයි. අර මොකවත් නාම රූපයක් නැති තැනක ඉඳලා වටහාගත්ත නිසා මෙතන ප්‍රශ්න වැඩි මෙතනට මාව ඇවිලෙනවා කියලා එයා බය වෙනවා. එයා බය වෙන්නේ එතන තියෙන ප්‍රශ්න වලට ඒ අසත්පුරුෂ කර්ම වලට නෙමෙයි. එයාගේ කෙලෙස් නිසා තමයි බය අටගන්නේ. එයාගේ කෙලෙස් වලට එයා බයයි. ඒකට පැනලා යනවා. ඒකයි අර වැඩි දවසක් ඉන්නේ නැහැ කියලා කිව්වේ. අර ගිහි ගෙදර ඉඳලා සෝතාපන්න වුණොත් එයාව ලේසි නෑ පැවිදි කරනවා කියන එක. එයා ලේසි නෑ පැවිදි කරනවා. ඇයි? එයා ඒක තුළම ඉඳලා පත්තියම් වෙලානේ අවබෝධය ගන්න. එතකොට සියලු නාම රූප වලට ඇටගැල්ල ජීවත් වෙන්න යනවා. පැවිදිකම ශ්‍රේෂ්ඨයි කියලා අපි යට ඔප්පු කරන්න ඕනේ.
ඒ දෘෂ්ටි ගලවන්නේ කොහොමද? ඒ අවබෝධයෙන් නිවැරදි කරන්නේ කොහොමද? එහෙනම් හරි අමාරු හොඳම දේ තමයි එයාව පැවිදි නොකර ඉන්න එක. එයා ඉතින් එතනින් අවබෝධ කළේ. එතන ප්‍රශ්නයක්වත් නැහැ. ඉතින් ප්‍රශ්නයක් නැත්තම් සතර පායෙන් මිදිලා නම් ඒක සෝතාපන්න එක යට වඩන්න පුළුවන්. ඊටු ටිකක් යට වඩන්න පුළුවන් නේ. ගුරුවරු නැතුනේ සෝතාපන්නුනේ. එහෙනම් ගුරුවරු නැතුනේ රාත්බෝධියට යන්න පුළුවන් නේ. එයා තුල අවබෝධය ප්‍රඥාව තියෙනවනේ. ඉතින් එයා වෙනින් ඒ කාලය ගත කරන්නේ. ඊට වඩා මේ අනිත් කෙනෙකුට ඒ අවස්ථාව දෙන්න පුළුවන්. ඒ නිසා තමයි ගොඩාක් බුදුවරු අර සෝතාපන්න වෙච්ච ගිහිහාය පස්සේ පෙන්වෙන්නේ නැත්තේ. විසාකාවෙම මේ පැවිදි කරන ගොඩක් මහන්සි වුණා නෑනේ. අනේකට තිස්මන් අවදාවත් ඇවිල්ලා නැහැ පැවිදි වෙන්නේ නැහැ කියලා. ආන්නයි ඊට වඩා තව කෙනෙකුට අවස්ථාව දෙන්න කොහාසි. මෙච්චර ගේ මට්ටමින් ඉඳලා කෙලස් ගොඩේ ඉඳලා මේ සම්මාව මේ විදිහට ප්‍රත්‍යක්ෂ කළා නම් එයා අනිත් අයට වඩා අසාමාන්‍යයිනේ. එහෙනම් එයාට පීඩක් අවශ්‍ය නැහැ. එයා අරසා වෙන්න දන්නවා නාම රූප වලින්. මෙයා දුර්වලයි. එහෙනම් මෙයාව පැවිදි කරලා කලාවට දාන්නයි. ගෙදර හිටියා මෙයා පිළියෙනවා. කාලා බලන්න, පීලා බලන්න, අල්ලලා බලන්න හිතෙනවා. ඒතර පිළියෙනවා. ඊළඟ ප්‍රශ්නේ මොනවද? වතුරයි සීතලයි වෙන් කරන්න පුළුවන් නම් සිතයි කර්මය වෙන් කරන්න පුළුවන්. කර්මය වෙන් කෙරුවොත් සිත නැහැ, සිත වෙන් කෙරුවොත් කර්මය නැහැ. තාතා ඒකනේ කරන්නේ. සිතෙන් කර්මය වෙන් කරන කුසල අකුසල දෙක වෙන් කළා දානවා. ඒ නිසා සිත නැහැ යාට. සිතක් නැති කෙනෙක්. ඒ නිසා නැති කෙනෙක් කියලා කියනවා. අරයා නැති කෙනෙක් නේ. ඒක නැති කෙනෙක් කියනකොට හොඳ ලස්සන වචනයක් හොයාගෙන තුන රාහත් කියලා. රාහතේ කියලා කියනවා. සිතයි කර්මය වෙන් වෙලා සිතයි කර්මය වෙන් කරන්න බෑ. ඒ කියන්නේ මේ මට තේරෙන්නේ සිතයි කර්මය වෙන් කරන්න බෑ. සිත කියලා කියනවා නම් ඒ කර්මයමයි. කර්මය කියලා කියනවා නම් ඒ සිතමයි. මේ දෙක වෙන් කරන්න බෑ. කර්මය දකින්නවා නිකන්. මම දකින්නවා නෙවෙයි. මම නිකන් කර්මය විසින්ම දකින්නවා. එම ගනුදෙනුවක් තමයි මෙතන තියෙන්නේ. මේ දෙක මේක මෙහෙමයි කර්මය මෙහෙමයි සිත මෙහෙමයි කියලා කරන්නේ ඒ දෙකම එකයි මේ කර්මය විසින්ම දකින්නවා කියන එකක් වගේ තමයි උපන් තේරෙන්නේ මේ දෙක වෙන් කරන්න බෑ වගේ. ඉතින් අර මේ අවබෝධ කරගන්න නිකම් මොකක් හරි අනුභවයට එතනින් පොඩි අඩුවක් තියෙනවා. 75ක් විතර හරි. 75ක් පොඩි තැනක් වැරදිලා තියෙනවා. ඒ තැන මේ සිත විසින් තමයි කර්ම හදන්නේ. ඒක මම කියන එකක් නෙමෙයි. සියලුම බුදුවරුන් තමන්ගේ බුද්ධ ශාසනය පවතින කාලවකවානුව තුළ එක අවස්ථාවක් කර එක දේශනා කරනවා. චේතනාව මුල් වෙලා තමයි සියලුම කර්මය සංස්කාරය හැදෙන්නේ කියන එක. එතකොට සිත එක්ක කර්මය එකතු වෙලා ඉන්නවා කියන කතාව ඇත්ත. හැබැයි කර්මය එක්ක සිත එකතු වෙලා කියන කතාව එහෙම වෙන්න බෑ. සිත නිසා කර්මය පවතිනවා. සිත තියෙන නිසානේ පරිසම් දෙන්නේ කුසල කුසල. ඒකට සිත නිසා කර්මය පවතින. හැබැයි කර්මය නිසා සිතක් පවතින්න බෑ. කර්මය කියන්නේ සිතක් නැති එකක්. ඒක විශ්වේ නාම රූප වල තියෙන ක්‍රියාකාරී ධර්මතාවය. ක්‍රියාවක් විතරයි. ඒක මේ ඇක්ටිවිටි එකක් ඒක. ඒක ක්‍රියාදාමයක් විතරයි. එතකොට සිතක් තිබුණාම ඒ සිතට අදාළ ක්‍රියාදාමයක් ඒ ක්‍රියාදාමය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒගොල්ලෝ ක්‍රියාත්මක කරනවා දුක සැප වශයෙන්. සිත නිසා කර්මය පවතිනවා. හැබැයි කර්මය නිසා සිතක් පවතින්නේ නැහැ. හේතුව සියලු සංස්කාරය නැති වුණාම මේ පෘථිවිය නැති වුණාම සිත නැති වුණාම ඒ කර්මයක් තියනවලු කියනවානේ අග්ගඤ්ඤ සූත්‍රයේ. සිත නැල්ලු මොකවත්ම නැහැ කර්මය කියනවලු. එතකොට සිත කර්මය එක්කම නම් තියෙන වෙන් කරන්න බැරි නම් එහෙනම් මේ පවතිච්ච කර්මයක් එක්ක සිත තිබුණ නැත්තේ ලොකු ප්‍රශ්නයක්. අග්ගඤ්ඤ බ්‍රාහ්මණය අනේ ඒක එසේ වෙනවද ස්වාමීනි? පින්වත් මේ අග්ගඤ්ඤ යමෙක් යම් කුසලයක් කළා යම් පිනක් කළා මේකේ මහා ඵල ආනිසංසන. එයා විදලා නැති වෙලා මේ පෘථිවියක් ඉවර වෙලා මේ ඔක්කොම දුවිලි බවට පත් වෙලා මේගොල්ලෝ අනු ඔක්කොම බ්‍රහ්ම ලෝක වලට රූපාවචර බ්‍රහ්ම ලෝක වලට ගියාම පෘථිවියක් නෑ. හැබැයි කර්මය එතන ස්ථානේ පවතිනවලු. ඒ නාම රූපේ සංස්කාර ඔක්කොම එකතු වෙලා ඒ අණු වලින් ඒ ආපෝතේ ජවාවේ පඨවි ආකාශ කියන ධාතු එකතු වෙලා නැවත පෘථිවිය නිර්මාණය වුණාට පස්සේ සිත පාන වුණොත් අන්න අර ඉතුරු වෙච්ච කර්ම එතන ඉඳලා පරිසම් වෙනවලු. එහෙනම් සිත නිසා තමයි කර්මය නිර්මාණය වෙලා පවතින්නේ. කර්මය නිසා සිත නිර්මාණය වුණා නෙමෙයි. ඒක මේ ලෝකේ මොකක්ම නැති වෙලාවෙත් කර්මයක් සංස්කාරයක් මොකක්ද නැති වෙලාවෙන්නේ සිත උපාල වෙන්නේ. එහෙනම් සිතට තනියෙන් ඉපදෙන්න පුළුවන්.
සිත නිසා තමයි කර්මය ක්‍රියාත්මක වෙන්නේ. කර්මයක් නිසා සිත ක්‍රියාත්මක වෙන්න බෑ. ඒමනම් අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව සියලු දේවල් විනාශ වුණාට පස්සේ කර්මයේ පවතිනවා නම් එතන සිතකුත් පවතින්න ඕනේ. බුදුහාමුදුර කියන කිසිම සිතක් පවතින්නේ නැහැ. සේරම අපාය වලට විනාශ වෙලා. ඔක්කොම විනාශ වෙන සියලුම කටේ අරූපාවචර රූපාවචර බ්‍රහ්ම ලෝක වලට නවසඤ්ඤා නාසඤ්ඤා තලවලට ගිහිල්ලා එතන තැන්පත් වෙලා ඉන්නවලු. නැවත කර්ම පරිසම් දෙන්න පුළුවන් විදියට සතර මහා භූතාරි පංච භූතාරි ඇදිලා ඒ තලය නිර්මාණය වෙනකන් අර කට්ටිය එතන ඉන්නවලු. ඒතර අපාගාමියත් එකම තලයක සුගතිගාමියත් එකම තලයක ඔක්කොම එකම විදිහට තැම්පත් වෙලා නැවතිලා ඉන්නවා අර ටික එකතු වෙනකන්. එකතු වෙච්ච ගම අර කට්ටිය සුගති වෙනවා. මේ කට්ටිය තිරිසන් වෙනවා. අර කට්ටිය මිනිස් වෙනවා. අර කට්ටිය ආයෙ අර ලෝකී වලට ගිහලා ආයෙ තැන් වෙනවා. මේක තමයි අර කාර්ය 175 පොඩිතන විතරක් නිවැරදිවම මේක 100%. අර කාර්ය 175 පොඩිතන විතරක් නිවැරදිවම මේක 100%.